Hi guys! අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ යොම්මල් ජොන්සන් එකට අවශ්‍ය ඩොකියුමන්ට් ෆයිල් එක හෝම් ටැක්ස් ඇප් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා. කොරියාවෙන් නීත්‍යානුකූලව ජොබ් එකක් කරන කෙනෙක් නම් ඔයා දැනටමත් දන්නවා ඇති හැම අවුරුද්දකම ජනවාරි පෙබරවාරි මාසෙ වෙද්දී යොම්මල් ජොන්සන් නොහොත් වර්ෂ අවසාන බදු ගණනය කිරීම කියලා එකක් කරනවා. සරලවම කියනවා නම් ඔයා වාර්ෂිකව උපයා ඇති ආදායම සාපේක්ෂව බදු ගෙවලද නැත්ද කියලා ගණනය කිරීම තමයි යොම්මල් ජොන්සන් කියලා කියන්නේ. ඉතින් ඔයාගේ ආදායමට සාපේක්ෂව වැඩිපුර ටැක්ස් ගෙවලා තියෙනවා නම් ඒ වැඩිපුර ටැක්ස් එක ඔයාට නැවත ලබා ගන්න පුළුවන් වගේම අඩුවෙන් ටැක්ස් ගෙවලා තියෙනවා නම් ඒ ප්‍රමාණය ඔයාට නැවත ගෙවන්න සිදු වෙනවා. ඉතින් කම්පැනියෙන් මේකට ඇප්ලයි කරත් කම්පැනි එකෙන් අපිට කියනවා මේ ඩොකියුමන්ට්ස් ෆයිල් ටික ඩවුන්ලෝඩ් කරලා එවන්න කියලා. ඒ ඩොකියුමන්ට්ස් ටික හෝම් ටැක්ස් ඇප් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා අපි මේ වීඩියෝ එකෙන් බලමු. මුලින්ම අපි හෝම් ටැක්ස් ඇප් එකට ලොගින් වෙලා ඉන්න ඕනි. වම් පැත්තේ උඩින්ම තියෙන ලොගින් බටන් එක ක්ලික් කරාම කොන්දොන් කම්පියොන් කම්යොන් ඉන්ජොන්සෝ කියන එක යටතේ තියෙන කම්පියොන් ඉන්ජන් මින්ගන් ඉන්ජන්සෝ කියන එක ක්ලික් කරගන්න. ඊළඟට එන මේ ඉන්ටර්ෆේස් එකේ කකාෝ ටෝක් කියන එක සිලෙක්ට් කරගන්න. ඊළඟට මෙතන ඉරම් කියන තැන ඔයාගේ ෆුල් නේම් එක ARC එකේ තියෙන විදිහට එන්ටර් කරගෙන සෙන්යොන් වොල් ඉල් කියන තැනට බර්ත්ඩේ එකත් හ්යුදේපොන් පොනෝ කියන තැනට ෆෝන් නම්බර් එකත් එන්ටර් කරගත්තම ඊළඟට මේ විදියට නෝටිස් එකක් එනවා. මෙතන පහලින් නිල් පාටින් තියෙන මෝදු තුන්නී හගු ඉන්ජන් යුච්චොන් කියන බටන් එක ක්ලික් කරාම මේ විදියට ඉන්ජන් යුච්චොනි තුජක් හෙස්සම් නිදා කියලා මැසේජ් එකක් කකාෝ ටෝක් එකට එනවා. ඒ මැසේජ් එකේ පහලින් කහපාටින් තියෙන ඉන්ජන් හගි කියන බටන් එක ක්ලික් කරාම ඊළඟට එන ඉන්ටර්ෆේස් එකේ පහලින්ම required consent to the provision of personal information කියලා තියෙන එකට ටික් එකක් දාලා verify කියලා තියෙන බටන් එක ක්ලික් කරගන්න. ඊළඟට කකාෝ ටෝක් සර්ටිෆිකේට් එකට දීපු අංක 6කින් යුක්ත පාස්වර්ඩ් එක හෝ ෆින්ගර්ප්‍රින්ට් එක හෝ Face ID එක දුන්නම the authentication has been complete කියලා මැසේජ් එකක් එනවා. ඒ මැසේජ් එකට පහලින් තියෙන OK බටන් එක ක්ලික් කරලා ඊට පස්සේ නැවතත් home tax app එකට ගිහින් මේ පහලින් තියෙන ඉන්ජන් වල්යෝ කියන බටන් එක ක්ලික් කරගන්න. ඉතින් දැන් අපි home tax app එකට ලොග් වෙලා ඉන්නේ. ඊට පස්සේ දකුණු අත පැත්තේ උඩින් තියෙන චොන්චේ මෙනු කියලා තියෙන ඉරි කෑලි 3 ක්ලික් කරගන්න. ඊළඟට එන ඉන්ටර්ෆේස් එකේ වම් අත පැත්තෙන් තියෙන ලිස්ට් එකේ චන්යෝගම් යොම්මල් ජොන්සන් චොන්චා කිපුගම් කියන එක ක්ලික් කරාම දකුණු පැත්තෙන් එන ලිස්ට් එකේ යොම්මල් චොන්සා කන්සු වේ කියන එක ක්ලික් කරගන්න. ඊළඟට මෙතන පහලින් තියෙන ක්ලෝජා සුදක්සේ කුංජේ චරියු චූහේ කියන එක සිලෙක්ට් කරගන්න. ඊළඟට මේන ඉන්ටර්ෆේස් එකේ අපි අවුරුද්ද පුරාවට වියදම් කරපු වියදම් ටික මේ විදියට බලා ගන්න පුළුවන්. මේ හැම එකකටම පහලින් චූහේ කියලා තියෙන බටන් එක ක්ලික් කරගන්න. ඉතින් අපි වියදම් කරපු කොංගම් පොහොම් රියුපි කුම්මින්යොංගම් යුනිවර්සිටි ෆීස් වගේ ගෙවලා තියෙනවා නම් QUP ක්‍රෙඩිට් කාඩ් යූස් කරලා තියෙන ශින්යොන් කාඩ මේ හැම එකක්ම මෙතනට ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මෙතන තියෙන සමහර ඒවට ඔයා වියදම් කරලා තිබුණත් නැතත් මේ හැම එකටම පහලින් තියෙන චුවේ බටන් එක ක්ලික් කරගෙන ඊට පස්සේ මේ පහලින් තියෙන ඉල්ග්වාල් චොම්ජා නෙරයෝ පද්ගි කියන බටන් එක ක්ලික් කරාම ඊළඟට එන ඉන්ටර්ෆේස් එකේ දැනට අපේ වියදම් ලෙස එකතු වුණ ඩොකියුමන්ට්ස් ටික මේ විදිහට හරි ලකුණකින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ පහළට පොඩ්ඩක් ස්ක්‍රෝල් කරාම මේ විදියට කුංගේ යොබු කියලා තියෙන එකට ඉස්සරහින් තියෙන ගෙයින් චොම්බු කුංගේ කියන එකට ටික් එකක් දාගන්න.
ඊට පස්සේ මෙතන පහළින් තියෙන නෙරියෝපැත්කි කියන බටන් එක ක්ලික් කරාම ඩවුන්ලෝඩ් සිජක් හම්නිදා කියලා නොටිෆිකේෂන් එකක් එනවා. ඒත් එක්කම ඩවුන්ලෝඩ්ගා වල්යුත්තෙවස්සම්නිදා කියලා තව නොටිෆිකේෂන් එකක් එනවා. දැන් අපේ මොබයිල් එකට ඩොකියුමන්ට්ස් ටික ඩවුන්ලෝඩ් වෙලා තියෙන්නේ. එහෙනම් අපි දැන් ඩවුන්ලෝඩ්ස් ෆයිල් වලට ගිහින් බලමු. ඉතින් මේ විදියට අපේ යොම්මල් ජොන්සන් ඩොකියුමන්ට් ෆයිල් එක බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලට print එකක් ගන්න හෝ ඔයාගේ කම්පැනි එකට ඊමේල් එකක් උනත් දාගන්න පුළුවන්.